මේ දවස්වල සමාජය තුළ ගොඩනැගෙන ප්‍රශ්නයක් තිබෙනවා. මාලිමාව බලයට ඇවිල්ලා මාස 6යි 6ට මොනවද කරේ? හැමතැනම ඇහෙනෝනේ. හැබැයි මේ ප්‍රශ්නේ අහන්නේ බහුජනයා නෙවෙයි. බහුජනයා විසින් පහුගිය ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් කරලා බලයෙන් නිරපා හැරපු අපේ රට අන්ත දුප්පත් රාජ්‍යයක් බවට පත් කරලා අපේ රට අවසානයේ බංකොලොත් රාජ්‍යයක් හැටියට ජාත්‍යන්තර ඉදිරියේ ලේබලය අලවපු පිරිස. ඔවුන් තමයි ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ප්‍රශ්නේ ඇතුළේම තියෙන ප්‍රශ්නයක්. මාස 6ට අනුර කුමාර ප්‍රමුඛ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ග ඔවුන්ට හොඳට රිදිලා තියෙන්නේ. දැනිලා තියෙන්නේ. නේද? ඒ දැනිච්ච තරම කොයිතරම්ද කියනවා නම් සමාජය තුල ව්‍යාජ ප්‍රශ්නයක් මතු කරනවා. මාස 6ක් වෙනවා ආණ්ඩු බලය අරගෙන මාලිමාව මොනවද කරේ? කරපු ටික අපි කියමු. ඉස්සෙල්ල බලමු 76ක් කරපු ටික. 76ක් ඒක නොකරනම් මාලිමා ආණ්ඩුවක් බලයට එන්නේ නැහැ. 1948 මේ රටේ ආණ්ඩු කරන බලය නිදහස් ලංකාව ඉස්සෙල්ල මත්පත් කරගන්නේ එක්සත් ජාතික පක්ෂය. ඉතින් එක්සත් ජාතික පක්ෂය රට ඇතුලේ බලය අත්පත් කරගන්න ඔවුන්ට ප්‍රතිවිරුද්ධව හිටියේ වාමාංශික බලවේග කොමියුනිස්ට් පක්ෂය ලංකා සම සමාජ පක්ෂය වගේ පක්ෂ. ඔවුන් නිතරම ප්‍රබල නැහැ. ඔවුන් නිදා හරියට හිටියනම් අද ජාතික ජන බලවේගය නෙවෙයි මේ රටේ බලය ගන්න. නේද? සම සමාජ පක්ෂය කොමියුනිස්ට් පක්ෂය. 1948 එක්සත් ජාතික පක්ෂයේ බලය ගන්නකොට බණ්ඩාරනායක මහත්තයත් ඒ වගේම ඩී.එස්. සේනාරත්න මහත්තයත් මේ කඳවුරේ හිටියේ ප්‍රධාන දේශපාලන බලවතුන් හැටියට. 51 බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙනවා. නේද? අයින් වෙලා ඔහු පිහිටවන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ප්‍රභූ පැලන්තිය නියෝජනය කරන තව දේශපාලන ධාරාවක්. තව දේශපාලන පක්ෂයක්. මේක හැබැයි රටේ ජනතාව තීරුම් ගත්තේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ දේශපාලන පක්ෂයක්. ඔවුන් විරුද්ධද නැද්ද කියන එක අපි තේරුම් ගන්නේ 2022 දී. නෑ මේ දෙගොල්ලම එකයි ජනතාව රැවට්ටීම සඳහා ඔවුන් කඳවුරු දෙකකට බෙදෙනවා. එයම 56 බලයත් පත් කරගන්නවා බණ්ඩාරනායක මහත්තයා පංච මහා බලවේග එකතු කරගෙන. අපේ රට භයානකම තැනකට තල්ලු වෙන්නේ මෙතෙන්දී. මේක අපි හඳුන්වන 56 විප්ලවය කියලා හඳුන්වන පෙරළිය. පෙරළියක් තමයි පෙරළිය අවසාන කෙලවර තමයි අපේ රට ආගම්වාදී වර්ගවාදී ජාතික සමගිය නැති ඉතාමත් භයානක තැනකට යුද්ධයකට පව මේ රට තල්ලු වෙලා යන්නේ. මේ 56 පෙරළියේ තරමයි. ඒක යහපත් දේවල් සාධනීය දේවල් කතා කරන්න පුළුවන්. නමුත් සාධනීය දේවල් අභිභවා ගියා. සංඝ වෙද ගුරු ගොවි කම්කරු පංචමහා සංඝ කියන තැනට එකතු වෙන්නේ නැහැ. කතෝලික ආගම එකතු වෙන්නේ නැහැ. හින්දු ආගම ඉස්ලාම් ආගම නැහැනේ. සංඝ කෙලින්ම බෞද්ධ රාජ්‍යයක් කියන සංකල්පය. අවසානයේ ඒකම බණ්ඩාරනායක මහත්තයාගේ මරණයටත් හේතු වුණා. නේද? මේ ආගම්වාදීන් එක්ක එකතු වෙලා ආණ්ඩු බලය අරගෙන ඔවුන්ගේ අභිලාෂයන් ඉටු නොකරන තැන විදි තියලා මරනවා. වික්ෂුවක් වෙන නෙවෙයි කියන්නේ. නේද? ඉතිහාසය අපි අමතක කරන්න බෑ. මෙන්න මේ විදියට 48 එක්සත් ජාතික පක්ෂයේ මේ රටේ ආණ්ඩු කරන ගන්නකොට ලංකාව ආසියාකරේ ජපානයට පමණක් දෙවෙනි වෙච්ච ආර්ථිකයක් වෙච්ච රටක්. සත්ත පහක් ලෝකෙට ණය නැහැ. නේද? වැවිලි ආර්ථිකයේ මත ගොඩනැගුණු ශක්තිමත් ආර්ථිකයක් රටේ තිබුණා. ඔවුන් හරියට මේක කළමනාකරණය කරා නම් නේද? මහ ජනතාව වෙනුවෙන් අවංක වමනාවෙන් නැතුව මේක තියෙන ධනය ගසා කාලා උගේ පන්තිය පොහොසත් කිරීමේ අපේක්ෂාවෙන් තොරව මහජන අභිලාෂයන් වෙනුවෙන් මේ පාලකයන් කටයුතු කරා නම් අද ජාතික ජන බලවේගයට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. නේද? අවසාන වෙන්නේ මොකද? මේ පන්ති දෙක මාරුවෙන් මාරුවට බලය හෝ මාරු කරගෙන 2022 වෙනකොට අපේ රට බංකොලොත් රාජ්‍යයක් බවට පත් වෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ ධර්මීන් පොදු ජන පෙරමුණ ආණ්ඩුකරණය කරන කාලය වෙනකොට ඒක ප්‍රතිඵලය වුණේ මොකද්ද? නේද? ගෝල් පේස් එක වට කරනවා මේ රටේ ජනයා නේද? දරා ගන්න බෑ මිනිසුන්ට ආර්ථික පීඩනය. නේ විදුලිය නෑ, තෙල් නෑ, රටවල් වලින් ආධාර දෙන්නේ නෑ නේද? මිලදී ආනයනයන් ඇන හිටියා නේද? රටේ ආර්ථිකය බිඳ වැටිලා මුළු මොනින්ම කුෂි කර්මාන්තේ බිඳ වැටිලා මේ කර්මාන්තේ බිඳ වැටිලා මේ රට දැඩි විදිහේ මොකද අපහසුතාවන් රසකට මුහුණ දීලා ජනතාව දැඩි පීඩනයකට පත් වෙන ප්‍රතිඵලය තමයි අවසානයේ තමන්ගේ
ජනාධිපතිකම දාලා රටින් පැනලා යනවා. පැනලා ගිහිල්ලා මේ බලය හුවමාරු කරන්නේ කාටද? එක්සත් ජාතික පක්ෂය අතර රනිල් වික්‍රමසිංහට. එතකොට තමයි ජනතාව තීරුම් ගත්තේ. යකෝ මුන් දෙගොල්ලොම මොකද්ද? අපිට පේන්න බොරුවට තමයි රඟපාලා තියෙන්නේ. ප්‍රතිවිරුද්ධ බලවේග හැටියට මේ දෙගොල්ලොම මාරුවෙන් මාරුවට කතා කරගෙන තමයි මේ රටේ බලය අරගෙන ආවේ. අවසානයේ ඒ කෙලවර වෙන්නේ රට බංකොලොත් රාජ්‍යයක් හැටියට ප්‍රකාශ කරලා. හරි. ඒතර රනිල් දෙගෙන අවුරුදු දෙකමාරක්. 2024 වෙනකොට මේ රටේ බහුජනයා පෙළ ගැහුණා මේ වංචාවෙන් රට ගලව ගන්න ඕන. රට හප කරලි ආර්ථික අතින් හප කරලා ඉවරයි. නේ සමාජ අන්ත පරිහානියටපත් වෙලා අපරාධ රාජ්‍යයක් නිර්මාණය වෙලා සංවිධානක අපරාධකරුවන් විසින් තමයි මුළු සමාජයේම හසුරවන්න පටන් ගත්තේ. මිනිස්සු නිදහසක් නැහැ. ප්‍රසිද්ධිය මිනී මරනවා. නේ මංකොල්ල කනවා. කප්පම් ගන්නවා. ආයෝජක රට තමල ගියා. නේද? ඒ රටට අපකීර්තිමත් තත්ත්වයක් ජාත්‍යන්තරය තුළ නිර්මාණය වුණා. ඒක ප්‍රතිඵලයක් හැටියට තමයි මාලිමාව බලයට ගන්න මිනිස්සු. මේ රට මේ තැනට ඇදලා දාපු අර දූෂිත බලවේග ප්‍රභූ පන්ති මුළුමනින්ම මොකද්ද? පාර්ලිමේන්තුවෙන් අතු කාලා දැම්මා. ඒ වගේ ජනාධිපති ධූරයේ ඔවුන් ඉවත් කරලා අනුර කුමාර ජනාධිපතිවරයා හැටියට තෝරගත්තා. 159ක් මන්ත්‍රීවරු පත් කළ පාර්ලිමේන්තු බලය මාලිමාවට අත්පත් කර දුන්නා. දැන් අහන මොනවද කරේ කියන එක. අවුරුදු 76ට මේගොල්ලන්ට ඕන තරම් තුණා ශක්තිමත් ආර්ථික රටක් බ්‍රිතාන්‍ය පාලකයන් අපිට ලබලා දුන්නේ. නේද? ඕන තරම් තිබුණ මේ රට මේ අවුරුදු 76 පුරා හරියට එක පාලකෙක් හිටියේ නම් ආසියාවේ බලවත් ආර්ථික සහිත රටක්, බලවත් සමාජ ක්‍රමයක් තියෙන රටක්, ලෝකෙ පිළිගත් රටක්. අවසාන වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රටේ ආර්ථිකයට අත ගහනවා. නේද? මේ අපි ගත්ත ණය ඩොලර් බිලියන ගාණක් ණය ගෙවන්න බෑ. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සලසුමකට අනුව රනිල් වික්‍රමසිංහ කාලේ මේ ආර්ථික ඉස්සරහට ගෙන යාමට අවශ්‍ය වැඩපිළිවෙල යෙදුවා. ඒක ඔහුගේ හපංකමක් නෙවෙයි. ඒ පන්තියේ වුන් රට වනසලා නේද? ණය ගෙවා ගන්න බැරි තරමට බංකොලොත් රාජ්‍යයක් වුණාට පස්සේ ජාත්‍යන්තරය මැදිහත් වුණා මේකට විසඳුමක් හොයන්න. ඒක ලෙහිසි දෙයක් නෙවෙයි. ඒ විසඳුම හොයන්න ආපු වෙලාවෙත් මේ ප්‍රභූ පන්තිය මොකද කරේ? අවුරුදු දෙකමාරට අර සුපුරුදු ලීලාවෙන්ම තමයි ගෙනියන්නේ. නාස්තිය උපරිමයි. වංචාවට දූෂණයට වැටක් බැඳුනේ නැහැ. අපරාධ රාජ්‍ය එලෙසින්ම ක්‍රියාත්මක වුණා. එහි පසුබිම තුල රටක් ඉස්සරහට යන්නේ නැහැ. අනුර කුමාර ජනාධිපති වුණු සැනින් ඔහු මේ රට ගොඩනැගීමට අවශ්‍ය මූලික පසුබිම නිර්මාණය කරා. මාලිමාවේ ප්‍රධාන තේමාව වෙන්නේ මොකද්ද? පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්. මේක පැය 24 මේ මහ පොළොවේ මවන්න බෑ. හප කරපු රටක් බාර දෙන්නේ. රටේ උගතුන් රට ඇතෑරලා ගිහලා, බුද්ධිමතුන් රට ඇතෑරලා ගිහලා, සමහර රෝවල වෛද්‍යවරු නැහැ. නේ, හෙදියන් නැහැ. උන් විදේශගත වුණා. රැකියාවල් දමලා ගියේ. නේද? එන රට බරපතල අර්බුද රැසක තුනේ. නේ. සමයි වගේම කුඩුකාරයන්ගෙන් මේ මුළු සමාජෙම දූෂණය වෙලා තුනේ. දූෂිත සමාජයක්. නේද? ඉතින් මේ එක පැත්තකින් සමාජය ගොඩ ගන්න ඕන මිනිස්සු ආකල්ප බිඳ වැටිලා. නේ. ඒ වගේම ආර්ථිකය බිඳ වැටිලා මේ සියලු දේවල් නැවත ගොඩ ගැනීම මාසායෙන් කරන්න බෑ. ඒක ගොඩ ගන්න නම් ඒක අවශ්‍ය මූලික පදනම ගොඩ ගන්න ඕන. ඒ මූලික පදනම් 3 අනුර කුමාර අභියෝගාත්මකව අතට අරගෙන ඒක කරා. ඒක පහසු දෙයක් නෙවෙයි. ප්‍රතිගාමි බලවේග මේවට කලබල වෙලා තියෙන්නේ. නේද? විවිධ කුමන්ත්‍රණ යොදනවා මේක අපස්සට හරවන්න. ඒක මොනවද කරිය අනුර කුමාර? මේ මාස 6ට ඒ කරපු තුන ඇති. නේද? මේ මාස 6ට ඊට වඩා ලොකු දෙයක් කරන්න බෑ. කල යුතු දේ මේක. ඒ දේ මත ඉඳගෙන තමයි ක්‍රමානුකූලව මේ වැටිච්ච ආර්ථිකය සැලසුම් සහිතව ක්‍රමිකව අපිට ඉස්සරහට ඔසවා ගන්න පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය මූලික පසුබිම හැදිලා තියෙනවා. මේ පිරිහිච්ච සමාජ ක්‍රමය පිළිවෙලකට නැවත හදන එක පහසු නෑ. මේ ජනතාවගේ ආකල්ප නැවත මොකද යහපත් දිශාවට හරවන එක පහසු නෑ. ඒ සඳහා අවශ්‍ය මූලික කාර්ය තුන කරලා තියෙනවා. පළවෙනි එක මොකක්ද? නාස්තිය. මේ රට විනාශ කිරීමේ පළවෙනි මූල ධර්මය උනේ නාස්තිය. නේද? මේ රට පාලනය කරන පාලක කොයිතරම් මේ රටේ මහජන ධනෙ නාස්ති කරනවද බලන්න. අපි ගෙවන බදු මුදල් නේද? විදේශ රටවල් වලින් අපිට ලැබෙන ප්‍රේෂණ නේද? ඒ වගේම අපි භාණ්ඩ හා සේවා අපනයනය හරහා අපිට ලැබෙන විදේශ විනිමය නේද? මේවා විදේශ ආධාර, විදේශ ණය මේ ඔක්කොම නාස්ති කරන්නේ. නේ අසීමිතව කිසිම හිරිකිතයකින් තොරව. මේ අපිට පේන අවසාන කාලේ මේ කොටේ ඇදගෙන රනිල් වික්‍රමසිංහ විතර නාස්ති කරනවාද කියලා. ඔහුගේ මාලිගාවට, ඔහුගේ නිලධාරීන්ට, අතවැසියන්ට
හිතේ හැටියටනේ. හිතේ හැටියට. නේද? සුපෝපභෝගී වාහන, ඒවට අවශ්‍ය ඉන්ධන, පඩිනඩි නේ. සමහර අය හිටියේ ඒගොල්ලෝ යන්නේ උඩින්මයි යන්නේ, බිමින් යන්නෙත් නෑ. ඒ තරම් මොකද්ද මේ බංකොලොත් වෙලත් ඉද්දි රටේ මොකද්ද ධනෙ නාස්ති කරා. ඇති තරම් රාජපක්ෂ උගේ විශාල වශයෙන් ධනෙ නාස්ති වුණා. 48 ඉඳලා 76ක් ගත වෙනකොට අපේ රටේ පාලකයන් මේ ධනය නාස්ති කරේ හිතුමනාපෙට. නේ බංකොලොත් වීමට හේතුවයි. ඒ කන්රු කුමාර බලයට පත්ලා පැය 24 මොකද ඒ ටැප් එක වැහුවා. නේද? ඔවුන් ආදර්ශයෙන් පෙන්නුවා. මාලිමා පාලකයන් ආදර්ශයෙන් පෙන්නුවා. ඒක රුපියලක් මහජන දීපල නාස්ති කරන්නේ නැහැ. නේද? පළවෙනි පියවර ගත්තා. ඒකත් අපහාසාත්මකව බලන්න. මිනිසුන්ගේ මනස වෙනස් කරන්න හදන්නේ මේ පරාජිත පාලකයන්. නෑ මිනිසුන්ගේ ධනය මේ මිනිසු බදු ගෙවන සල්ලි නේද? අපිට ලැබෙන විදේශ විනිමය පිටරට කියලා රැකියාවල් කරන අය ගෙවන ප්‍රේෂණ නේ ජාත්‍යන්තරයෙන් අපිට ලැබෙන ආධාර රටවල් ලැබෙන ආධාර මේවනේ නාස්ති කරන්නේ. ඒක එක රුපියලක් නාස්ති වෙන්න දෙන්නේ නේද? ඒක තමයි කළ යුත්තේ. ඒක පළවෙනි දේ කළා. දෙවෙනි එක මොකද්ද? වංචාව දූෂණය හොරකම. මේක රට විනාශ කරපු කාරණාවක්. නේද? ඒව එන්නේ පහුගිය කාලේව හිතුමනා අපිට ප්‍රසිද්ධිය හිරිකිතයක් නතුව කරේ. ඒක ප්‍රතිඵලය තමයි අපි ලෝකෙට මොකද ඩොලර් බිලියන ගාණක් ණය වෙන්නේ. ගත්ත විදේශ ආධාර විදේශ ණය පවා මුන් හොරා කෑවා. නේද? ආයෝජක රට දමලා ගියා. උන්ට කොමිස් දෙන්න ඕන, කප්පන් දෙන්න ඕන. නේද? ඒක ප්‍රතිඵලය වුණේ මොකද්ද? ආර්ථික වශයෙන් අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණා. ඒකට අවශ්‍ය මූලික පියවර ගත්තා. අනුර කුමාර බලයට පත් වුණ තැනින් ඔවුන් ආදර්ශයෙන් දෙනවා නේ වංචාව දූෂණය හොරකම නැහැ මාලිමාව ඇතුළේ. හැබැයි කරපු දේවල් දැන් ප්‍රශ්න කරනකෝ උගන්ඩාවේ සල්ලි ගෙනාවද පැනපා පත්‍රිකාවල සල්ලි ගෙනාවද සීසීඑස් වල සල්ලි ගෙනාවද කෝ යහනෝනේ නේ ලේසි පහසු නෑ උන් හොරකම් කරලා තියෙන වංචා කරලා තියෙන අල්ලන්න පුළුවන් විදිහට නෙවෙයි ඒ නීති හිල් තියෙනවා ඒ නිසා ඒකට අවශ්‍ය මූලික නීතිමය පදනම දැන් හදලා තියෙනවා පහුගිය අප්‍රේල් 6 වෙනිදා පාර්ලිමේන්තු සම්මත කරා අපරාධිත උපයාගත් දීපල නැවත අත්පත් කර ගැනීම පිළිබඳ නීතියක් පනසක් ඒක දැන් කිනුප්පන් සකස් වෙලා ඉනකොට උන්ට සිද්ධ වෙනවා තමන් මේ දීපල උත්පාදනය කරේ කොහොමද කියලා අධිකරණ ඉදිරියේ පෙන්නන්න බැරි නම් ඒවා මොකද රජයට අත්පත් කරගන්න පුළුවන් පට්ට නීතියක් හදලා තියෙනවා උන් දැන් තැති ගැන්විලා බිය ගැන්විලා ඉන්නේ මේකට අන්න වංචාවට දූෂණයට හොරකමට වැට බැඳ දැන් ඉස්සරහට නෑ මේ අපේ මාලිමා පාලකයන් එක පේන ආදර්ශය තුන්වෙනි එක භයානකම දෙයක් අපරාධ රාජ්‍යයක් මුන් හැදුවා පහුගිය අවුරුදු 40 තුන මේක ක්‍රමිකව වර්ධනය වෙලා ප්‍රබල තැනකට ආව රාජපක්ෂ යුගයේ රනිල් යුගයේ වෙනකොට නේද හිතු මොන අපේ මහමග මිනි මරන ඔවුන්ගේ ප්‍රතිවිරුද්ධ වාදී ඔවුන් ආණ්ඩුවේ මේ ප්‍රතිපත්ති ආණ්ඩුවේ විවේචනය කරපු අය ප්‍රසිද්ධිය වරදම අතුරුදහන් කරා නේද එතකොට මේ මිනිමර රාජ්‍ය මේකට සංවිධානාත්මක අපරාධ ජාලයක් රටේ ක්‍රියාත්මක වුණා ඒක මර්ධනය කරන්න ඒක නිමා කරන්න අවශ්‍ය මූලික පදනම යොදලා ඒ අපරාධ රාජ්‍ය පවත්වාගෙන දේශපාලකයෝ නේද උන්ට අනුග්‍රහකත්වය ලබා දුන්නා ආරක්ෂාව ලබා දුන්නේ ප්‍රසිද්ධිය මිනිමරුවත් සමහර පොලිසිය පැමිණිල්ල ලියන්නේ නැහැ අධිකරණට යන්නේ නැහැ අධිකරණට ගියත් උන් මොකද ඉක්මනින් ආපහු අපලබල එනවා නිදහස් වෙනවා නඩු ඉවත වෙනවා නේ සාක්ෂි මරා දානවා මේ අපරාධ රාජ්‍යය දැන් අතර කරලා තියෙන. තවමත් තැන තැන මිනි මැරෙනවා. මිනිස්සු වෙඩි තියනවා. මොකද දැන් මුන්ට රැකවරණේ නැහැ. මේක ඉදිරි අවුරුදු 2-3 වෙනකොට ලංකාවේ මුළුමනින්ම අපරාධ රාජ්‍ය නිමා වුණා. බලන්න අපි පොලිස්පති පවා මේ අපරාධ රාජ්‍ය ප්‍රබලයි. ඒ තැනට ගෙනිත ලංකා ඉතිහාසයේ ඉතා අපකීර්තිමත් දෙයක්. රටේ පොලිස්පතිත් මොකද අපරාධ රාජ්‍ය බලවතෙක් වුණා. ඒ තැනට මේ රට පත් වෙලා තියෙනවා. අද ඒක ඉවරයි. ඒක ඉවර වුණාට තවමත් මොකද්ද දැන් මේ දේශපාලන රැකවරණයක් නැති අපරාධකරුවන් කල්ලි අතර ගැටුම් සමහර සාක්ෂි විනාශ කිරීම සඳහා ඒ පරාජිත දේශපාලකයන් විසින් ඔවුන්ගේ කල්ලි හරහා සමහර පාතාල අපරාධකරුවන් ඝාතනය කරනවා මෙන්න මේ කාර්ය තුන අනුර කුමාර කරා මාස 6ට නේද දැන් රටක් හදන්න ඕන මූලික පසුබිම හදලා ඉවරයි එතකොට අපිට ඉදිරියේදී ක්‍රමානුකූලව මේ රටේ ආර්ථික ශක්තිමත් කරලා නේද ආයෝජකයෝ දැන් ලංකාවට එනවා අපේ ආර්ථිකයේ ශක්තිමත් නව කර්මාන්ත මිදෙන්න කර්මාන්ත නැවත ආරම්භ කළ තියෙන කුෂි කර්මාන්තය නැවත නවෝදයක් හදලා තියෙනවා නේ ඒ අනුව අපි මොකද ඩොලරේ ස්ථාවර කරගෙන තියෙනවා නේද විදේශී පියුම් වැඩි වෙලා තියෙනවා පිට රටවල ප්‍රේෂණ වැඩි වෙලා තියෙනවා ආර්ථික ක්‍රමික වර්ධනය වෙමින් යනවා මේ වසර 5 අවසාන වෙනකොට අර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඔබේ ළඟට එනවා ඒ නිසා අපි සවිඥානික විය යුතුයි ඒ නිසා කලබල නැතුව නේද බහුජනීනි නේද අපි මේ ගොඩනගපු දේශපාලන ව්‍යාපාරي ඉදිරියට යමු නියත වශයෙන්ම මේ රට ලෝකේ පොහොසත් කීර්තිමත් රාජ්‍යයක් බවට පත් වෙන බව නිසායි